දේශවාසීන් විසින් සමදාන කටයුත්තෙන් අනතුරුව ත්‍රිවිල් රථයක් ධාවනය කිරීමට තරම් සකසා තිබූ මාර්ගය ඊයේ සහ පෙරේදා ඇලුණු අධික වර්ෂාව නිසා නැවත ගිලා බෑමකට ලක් වී ඇති ආකාරය කයිකාවල ගාමසේම වසම සහ මීමුරේ ගාමසේම වසම අතර මේ ගිලා බෑම සිදු වී තිබෙන්නේ. මේ අනුව නැවත වතාවක් මීමුරේ ගම්මානයේ සහ කයිකාවල ගම්මානයේ වෙන් වී ඇති ආකාරය විස්තර ඒ වගේම ඉරිතැලීම් මේ මාර්ගයේ මේ ප්‍රදේශයේ ඉරිතැලීම් සිදු වී ඇති ආකාරය නිරීක්ෂණය වෙනවා. සම්පූර්ණයෙන්ම මේ මාර්ගයේ පිවිසුම් මාර්ගයේ විනාශ වී ඇති ආකාරය තමයි පෙනී යන්නේ. සහකාර දිසාපතිතුමියනි මේ 28 නායෑමෙන් විශාල ලෙස හානියටපත් වූ මේ කරඳගැහැල්ලේ ඇල ස්ථානයේ මෙම ස්ථාන ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් සමාදාන මගින් මේ පිළිසකර කරගත්තා. නමුත් මම මුලින් සඳහන් කරපු ස්ථානයේ ගිලා බැසීම